ගාසා තීරයේ අඛණ්ඩව සිදුවන බිහිසුණු ව්‍යසනය අපගේ දැඩි කනස්සලට හේතු වී තිබෙනවා. විශේෂම ගාසා තීරයේ වේදනාබර ඛේදනීය එලිමහන් සිර කඳුරක් වී තිබෙනවා. අහිංසක දරුවන්ගේ සහ සිවිල් වැසියන්ගේ විලාපය රැව් පිළිරව් දෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ අනිකුත් සියලු පාර්ශ්වයන්ගේ එකතාවය මත දෙපාර්ශ්වයේ කඩිනමින් සටන් විරාමයකට යොමු වීමත්, බාධාවකින් තොරව සියලු මානසික ආධාර යොමු කිරීමත්, සියලු පාර්ශ්වයන්ගේ ප්‍රාණපකරුවන් නිදහස් කිරීමත් පිළිබඳව අපි හඬ නගනවා. මෙහි බීසුණු ඝාතන අවසන් කිරීම උදෙසා අපි දැඩිව බලපෑම් කළ යුතුව තිබෙනවා. පලස්තීන ජනතාවට රාජ්‍ය සඳහා ඇති අහිමි කළ නොහැකි අයිතිය අපි පිළිගන්නවා. ඒ වගේම ඊශ්‍රායල සහ පලස්තීන ජනතාව යන දෙපිරිසෙගේම නීත්‍යානුකූල ආරක්ෂක මානව ගැටලු හඳුනා ගත යුතු තිබෙනවා. 1967 දේශ සීමා මත පදනම්ව රාජ්‍යන් දෙකක් එකිනෙකට යාබද පැවතීම පදනම සපේන එක්සත් ජාතීන්ගේ යෝජනාවලට අනුකූලව සාධාරණ ස්ථීර විසඳුමක් වෙනුවෙන් එක්විය යුතුව තිබෙනවා. නිරර්ථක යුද්ධයක් හේතුවෙන් මිලියන ගණනක් ලෝකවාසීන්ගේ දුක් වේදනා ඉදිරිපිට හුදු නරඹන්නක බවට පත් වී සිටීම අවසන් කළ යුතු තීරණාත්මක මොහොතකට අප එළඹ තිබෙනවා. මිනිස් සංහතිය තුළ ලෝකයේ පීඩාවට පත්කන යුද්ධ ගැටුම් වලට උමුතු ආගමික අන්තවාදයට සහ ජාතිවාදයට බරපතල ලෙස හේතු වී තිබෙනවා. වහල්භාවයේ අහෝසි කර සියවසක් ඉක්ම ගොස් ඇතත් වර්ගවාදයේ විස තවමත් තැන තැන තිබෙන බව නැවත නැවත සිහිපත් කළ යුතුයි. අන්තවාදී සහ ජාතිවාදී අදහස් මාරාන්තික වසංගත රෝග තරමටම සාහසික වී තිබෙනවා. හාස්‍යයට සහ විමතියට කරුණවන්නේ මෙතරම් ඉදිරිගාමී ලෝකයක් තුළ පවා මේ ජාතිවාදී වර්ගවාදී ගෝසාවන් තව දුරටත් අලුයට ගිනි පුපුරුමින් ඉතිරිව තිබීමයි. එහි බීසුණු තත්ත්වය වන්නේ ඉතාමත් තීරණාත්මක ලෙස විශ්වයේ යහ පැවැත්මට එරෙහිව අවස්ථාවාදී ලෙස ගිනි පුපුරු විටින් විට මහා ගිනි ජාලාව බවට පත් කිරීමයි. ආයුධ මගින් ප්‍රශ්න විසඳ ගන්නා වෙනුවට මානව ශිෂ්ටත්වයේ වටිනාකම වලින් ප්‍රශ්න විසඳා ගැනීමේ හැකියාව වෙත අපි අවතීර්ණ වී යුතු තිබෙනවා. මිලියන ගණනක් දරුවන් කුසගෙන්නේ මේ යන ලෝකයක අපි බිලියන ගණනින් ආයුධ වෙනුවෙන් වීදම් කරනවා. නිසි සෞඛ්‍ය පාසුකම් නොමැති කෝටි ගණන් ජනතාව මරණය මවත තෝරා ගන්නා විට නිරන්තක යුද්ධය වෙනුවෙන් ප්‍රකෝටි ගණන් වියදම් කරනවා. අධ්‍යාපන නැමැති පියාපත් ලබන්නට බැරිව ලක්ෂ ගණන් දරුවන් සුසුමෙල්ල විට භූමියන් ආක්‍රමණය කරන්නට මිලියන ගණන් වියදම් කරනවා. ඇත්ත වශයෙන්ම මේ ලෝකයේ සෑම බිම් අඟලක්ම සාමයේ ජනාවාස බවට පත් කළ හැකි නම් ඒ ලෝකයේ ආශ්චර්යමත් ලෝකයක් බවට පත් වෙන බව ඒකාන්තයෙන්ම අපි විශ්වාස කරනවා. මේ සමුළුවට එක් වූ අපි සියලු දෙනා ලෝක සාම ජනාවාස බිහි කරන උදාර සාම වන්දනා කරුවන් බවට පත් වීම කියා මා යෝජනා කරනවා.